හරි. 2012 කම්බයින්ඩ් මැත්ස් පේපරේ එක කොටසේ දෙවෙනි ප්‍රශ්නය, දෙවෙනි කෙටි ප්‍රශ්නය සංකර්ණ සම්බන්ධ ගැටලුව. හරි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඇඩින් යන වචනේ අකුරු සියල්ලම යොදාගෙන සෑදිය හැකි පිළියෙල කිරීම ගන්න සොයන්න. මෙම පිළියෙල කිරීම වලින් කොපමණ ගණනක ප්‍රාණාක්ෂර වෙන්ව පවතීදයි සොයන්න. හරි. එතකොට මේ තියෙන ඇඩින් කියන එකේ A අකුරු 1යි, D අකුරු 2යි, I අකුරු 1යි, N අකුරු 1යි, G අකුරු 1යි. එතකොට මුළු අකුරු ගාන 6යි. එතකොට මේකේ සජාතීය ඒවා දෙකක් තියෙනවා. D අකුරු දෙකක් තියෙනවා. එතකොට කොහොමද මේකේ සංකරණ හොයන්නේ? මුළු අක්ෂර ගාන 6කම ආරෝපිතේ. අක්ෂර 6ක් තියෙනවා. 6ක් ස්ථාන 6කට යෙදිය හැකි ආකාර ගාන 6කම ආරෝපිතේ. වස්තු 6ක් තියෙනවා. වස්තු 6ක් ස්ථාන 6කට යෙදිය හැකි ගාන 6කම ආරෝපිතේ. හැබැයි මේකේ සජාතීය වස්තු දෙකක් තියෙනවා. ඒ දෙන්න මාරු කරා කියලා අපිට පේන්නේ. එහෙනම් මේ සමාන ආකාර ගාන දෙකේකම ආරෝපිතෙන් බෙදන්න ඕන. දැන් ඕක තමයි පළවෙනි එකේ උත්තරය. අකුරු 6ක් තියෙනවා. ස්ථාන 6කට යොදන්න පුළුවන් ආකාර ගාන 6කම ආරෝපිතය. සජාතීය වස්තු දෙකක් තියෙනවා. එහෙනම් දෙකේකම ආරෝපිතෙන් බෙදන්න ඕන. මොකද ඒ දෙන්න වෙනස් කරා කියලා අපිට වෙනසක් විදිහට අහුවෙන්නේ නැහැ. ඒතර මේක සුළු කරන්නේ කොහොමද? 6කම ආරෝපිතය ලියන්න පුළුවන් 6 වරක්, 5 වරක්, 4 වරක්, 3 වරක්. මෙතන දෙකේකම ආරෝපිතය කියලා නැවතුවා. දෙකේකම ආරෝපිතය. මෙයාට මෙයා සුළු කරාම 6 වරක් 5 30යි, 30 වරක් 4 120යි, 120 ව 3ක් 360යි. එහෙනම් මේක තමයි ආකාර අපිට තියෙනවා 360ක්. හරිනේ. එහෙනම් ඔන්න පළවෙනි කතාව ඉවරයි. එතකොට ඊළඟට කියනවා මේකේ මොකද්ද? මෙම පිළියෙල කිරීම වලින් කොපමණ ගණනක ප්‍රාණාක්ෂර වෙන්ව පවතීද? ප්‍රාණාක්ෂර කියන්නේ vowels. vowels කියන්නේ මොකද්ද? A E I O U. A E I O U. මේකේ තියෙන්නේ A I. එතකොට මේ ප්‍රාණාක්ෂර වෙන්ව. දැන් වෙන්ව කතාවට වඩා මම AI එකට තියලා ගැට ගහනවා. එතකොට AI කියලා දෙන්නම එක්කෙනෙක් කියලා සලකනවා. හරිද? එතකොට AI එක්කෙනෙක් කියලා සැලකුවාම තව ඉන්නවා D අකුරු දෙකක්, අය N අකුරක් ඉන්නවා, G අකුරක් ඉන්නවා. ඒතර ඔක්කොම අකුරු 5ක් ඉන්නවා. එහෙනම් මේ AI එකට තියලා ගැට ගහලා ඉන්නේ. ඒතර මෙන්න 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ 5 කියන්නේ මම ලියනවා AI ඇතුළත් පිළියෙල කිරීම. පිළියෙල කිරීම කියලා හොයනවා. එතකොට අක්ෂර 5ක් තියෙනවා. 5ක් ස්ථාන 5කට යොදන්න පුළුවන් ආකාර ගන්න 5කම ආරෝපිතය. සමාන වස්තු දෙකක් ඉන්නවා. එහෙනම් දෙකේකම ආරෝපිතයෙන් බෙදනවා. හැබැයි ඉවර නෑ වැඩේ. AI ඇතුළත් කොම AI එක්කෙනෙක් කියලා සලකනවා. එතකොට ඔක්කොම අක්ෂර 5යි. 5ක් ස්ථාන 5කට යොදන්න පුළුවන් ආකාර ගන්න 5කම ආරෝපිතය. සජාතීය වස්තු දෙකක් තියෙනවා. දෙකේකම ආරෝපිතයෙන් බෙදනවා. හැබැයි මේ AI දෙන්න මාරු කරන්න පුළුවන් ආකාර ගන්න. AI මාරු කර හැකි. කළ හැකි ආකාර. කොහොමද? වස්තු දෙකක් එකිනෙක මාරු කරන්න පුළුවන් ආකාර දෙකේකම ආරෝපිතය. එහෙනම් මුළු ආකාරය එනවා. මොකද්ද? 5කම ආරෝපිතය බෙදීම දෙකේකම ආරෝපිතය ගුණ කිරීම දෙකේකම ආරෝපිතය. මේ ආකාර ගන්න මේකෙන් ගුණ වෙනවා. මෙයාට මෙයා සුළු නම් 5කම ආරෝපිතය කියන්නේ 5 වරක් 4 වරක් 3 වරක් 2 5 වරක් 4 20යි 20 3 60යි 60 වරක් 2 120යි. එතන මේ බලන්න කිසිම විශේෂත්වයක් නැතුව වස්තු 6 තියන්න බලන්න. වස්තු 6 කියන්නේ අක්ෂර 6 එකිනෙකට පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න 360යි. AI එකට ඉන්න ආකාර ගන්න කියන්නේ ප්‍රාණාක්ෂර එකට ඉන්න ආකාර ගන්න 120යි. එහෙනම් මේවා වෙන්ව සිටින ගාන කොහොමද? වෙන්ව සිටින ගාන 360න් 120ක් අඩු කරන්න. ඒතර කීයද? 240යි. එහෙනම් මුළු ආකාර ගාන කීයද? 240යි. අය ගන්න බලගන්න. ඇඩින් කියද්දි අකුරු ඉන්නව 6ක්. 6කින් පිළියෙල කිරීම ගණන 6කම ආරෝපිතය. හැබැයි සජාතීය වස්තු දෙකක් ඉන්නවා. ඒ දෙකෙන් එතකොට ඒ දෙක වෙනස් කරා කියලා අපිට වෙනසක් වෙන්න තියෙනවා. සජාතීය වස්තු වල ක්‍රමාරෝපිතයෙන් බෙදුවා. එහෙනම් කිසිම වෙනසක් නැතුව ඇඩින් කියන වචනේ අක්ෂර සියල්ලම යොදාගෙන හදන්න පුළුවන් සංකර නැත්නම් පිළියෙල කිරීම ගන්න 360යි. දැන් ඊළඟට අහනවා ප්‍රාණාක්ෂර වෙන්ව සිටින ගාන. එහෙනම් මම ඉස්සරවම කරන්නේ ප්‍රාණාක්ෂර එකට ඉන්න විදිහට කට්ටිය ගාන හොයනවා. ඒතර AI තමයි මෙතන ඉන්න ප්‍රාණාක්ෂර දෙක. AI එක එකකයක් කියලා සලකනවා. ඒතර D අකුරු දෙකක් ඉන්නවා, N අකුරක් ඉන්නවා, G අකුරක් ඉන්නවා. ඒතර මුළු අකුරු ගාන 5යි. එහෙනම් AI එක්කෙනෙක් කියලා හිතලා කරන්න පුළුවන් පිළියෙල කිරීම ගණන 5කම ආරෝපිතය. ආයත් 2කම ක්‍රමාරෝපිතයෙන් බෙදනවා. මේ D කියන අකුරු දෙකක් තියෙන ඉඳලා ඒකෙන් අපි බෙදනවා. සජාතීය වස්තු වලින් බෙදනවා. 5කම ආරෝපිතය බෙදීම 2කම ආරෝපිතය.
හැබැයි මේ AI දෙන්න AI විදිහට තියන්න පුළුවන් IA විදිහට තියන්න පුළුවන්. එහෙනම් AI දෙන්න මාරු කරන්න පුළුවන් ආකාර ගන්න වස්තු දෙකක් ස්ථාන දෙකකට කියන්නේ දෙක එකම ආරෝපිතේ. AI වස්තු දෙකක් මාරු කරන්න පුළුවන් ආකාර ගන්න දෙක එකම ආරෝපිතේ. එහෙනම් මේකේ තියෙන මුළු පිළිල කිරීම ගන්න මේ උත්තරේ වැඩි කරන්න ඕනේ දෙක එකම ආරෝපිතේ. පහ එකම ආරෝපිතේ කියන්නේ පස් වරක් හතර වරක් තුන් වරක් දෙවරක් එක කියන්නේ 120යි. එහෙනම් මේ AI එකට ඉන්න ආකාර ගන්න 120යි. කිසිම විශේෂත්වයක් නැතුව 360යි. එහෙනම් මේ දෙන්නම් වෙන්ව සිටින ආකාර ගන්න AI වෙන්ව සිටින ගාන මේ උත්තරේ මේක අඩු කරන්න ඕනේ. ඒතර අපිට උත්තරේ එනවා 360 120ක් අඩු කරාම 240ක් කියලා. හරි.